6 එකේ second unit එක වෙච්ච අපාවට ඇද්දේ පාඩම. ඉතින් මේ වගේම මම පළවෙනි පාඩම වෙච්ච ජෛව ලෝකයේ අසිරිය පාඩමත් කරා. ඒ වීඩියෝස් වල links මම පහල description එකේ දාලා තියෙනවා. ඕගොල්ලන්ට ඒ links වලින් ගිහින් මේ වීඩියෝස් බලන්න පුළුවන්. දැන් අපි යමු පාඩමට. දැන් බලන්න මේ දෙවෙනි පාඩමේ මාතෘකාව අපාවට ඇතිදේ. මේ අපාවට ඇතිදේ පාඩම යටතේ අපිට කතා කරන්න තියෙන්නේ අපාවට තියෙන දේවල් ගැන. දැන් බලන්නකො ගෙවත්තේ විවිධ ශාක තියෙනවා. විවිධ සතුන් ඉන්නවා. ගෙදර බලන්න. ගෙදර විවිධ බඩු බාහිර ආදිය තියෙනවා. ඒ වගේම අපිට ගෙදරදී ශබ්ද ඇහෙනවා. කුරුල්ලන්ගේ ශබ්ද, එක එක සතුන්ගේ ශබ්ද, ඒ වගේම ගෙවත්තේදී අපිට වාහනවල ශබ්ද ඇහෙනවා. මේ ගෙවත්තේ තියෙන සූර්ය තාපයේ හින්දා අපේ ඇඟට උණුසුමක් ලැබෙනවා. ඒ වගේම මේ ගෙවත්තේ තියෙන මේ සීත සුළං හින්දා අපට සිසිලසක් දැනෙනවා. මේ හැමදේම අපාවට ඇති දේවල්. දැන් මේ වටපිටාවේ නිවසේ ගෙවත්තේ තියෙන දේවල් ටිකක් මම මෙතන සටහන් කරගෙන තියෙනවා. අපි දැන් කරන්න ඕනේ මේ වගුව පුරවන එක. දැන් මේ පළවෙනි තීරුව අපි කරන්න ඕනේ මේ එක එක ද්‍රව්‍යයට ස්කන්ධයක් තියනවා නම් හරි දෙක දාන්න ඕනේ. ස්කන්ධයක් නැත්නම් වැරද්ද දාන්න ඕනේ. මේ ස්කන්ධය කියන්නේ අපිට සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම බර. දැන් මේ දෙවෙනි තීරුවේ කරන්න ඕනේ මේ ද්‍රව්‍ය අවකාශයේ ඉඩක් ගන්නවා නම් හරියට දාන්න ඕනේ. නැත්නම් වැරද්දක් දාන්න ඕනේ. දැන් අපි වගුව පුරවමු. දැන් මේ පෑන බලන්නකෝ. පෑනට ස්කන්ධය කියන්නේ බරක් තියෙනවා. පෑනට බරක් තියෙනවා. ඒකින්ද ඒක හරි. මේ පෑන අවකාශයේ ඉඩක් ගන්නවා. මේ අරන් තියෙන අවකාශයේ ඉඩක් ගන්නවා. ඒකට ඒකත් හරි. මකණයත් ස්කන්ධයක් තියෙනවා. මකණයටත් ස්කන්ධයක් තියෙනවා. මකණයත් අවකාශයේ ඉඩක් ගන්නවා. එතකොට මේ ආලෝකය බලන්නකෝ. ආලෝකයට ස්කන්ධයක් නැහැ. එතකොට ඒක වැරදි. එතකොට අවකාශයේ ඉඩක් ගන්නෙත් නැහැ ආලෝකය. එතකොට ඒකත් වැරදි. මේ විදුලිය බලන්නකෝ. විදුලියටත් ස්කන්ධයක් නැහැ. එතකොට ඒකත් වැරදි. විදුලිය අවකාශයේ ඉඩක් ගන්නෙත් නැහැ. එතකොට ඒකත් වැරදි. ශාක බලන්නකෝ. ශාක ස්කන්ධයක් තියෙනවා. ඉඳයි අවකාශයේ ඉඩක් ගන්නවා. එතකොට බල්ලටත් ස්කන්ධයක් තියෙනවා. බල්ල බරයිනේ. ඒ වගේම බල්ලත් අවකාශයේ ඉඩක් ගන්න. එතකොට ඒකත් හරි. මේ තාපය බලන්නකෝ. තාපයට ස්කන්ධයක් නැහැ. එතකොට ඒක වැරදි. මේ තාපයේ අවකාශයේ ඉඩක් ගන්නෙත් නැහැ. දැන් ඕගොල්ලෝ හිතනවා ඇති මේ වාතයට ස්කන්ධයයි අවකාශයේ ඉඩයි තියෙනවද නැද්ද කියලා. එතකොට ඒ දෙකට ප්‍රශ්නාර්ථයක් එනවා ඕගොල්ලන්ට. ඒකින්ද මේ දැම්ම මේ වීඩියෝ එක නවත්තලා මේ උඩ තියෙන I බටන් එක ඔබලා ඕගොල්ලෝ ගිහින් ප්‍රැක්ටිකල් දෙක බලන්න. ඒ දෙක බැලුවහම ඕගොල්ලන්ටම තේරෙයි වාතයට ස්කන්ධයක් තියෙනවද අවකාශයේ ඉඩක් ගන්නවද කියලා. ඒක බලලා ඇවිල්ලා මේ වීඩියෝ එකේ ඉතුරු ටික බලන්න. දැන් ඕගොල්ලෝ මේ ප්‍රැක්ටිකල් දෙක බලන්න ඇති. ඒක බැලුවහම ඕගොල්ලන්ටම තේරෙන්නේ නැති වාතයට ස්කන්ධයකුත් තියෙනවා අවකාශයේ ඉඩකුත් ගන්නවා කියලා. ඒකින්ද දෙකටම අපි හරි දානවා. දැන් අපි කලින් වගුවේදී කතා කරා අපාවට ඇති දේවල් වලට ස්කන්ධයක් තියෙනවද නැද්ද කියන එකයි අවකාශයේ ඉඩක් ගන්නවද නැද්ද කියන එකයි. ඒ වගේ මේ ලක්ෂණ දෙක පදනම් කරගෙන අපාවට ඇති දේවල් අපිට වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්කන්ධයක් ඇති ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්න ඕනෑම දෙයකට අපිට කියන්න පුළුවන් පදාර්ථ කියලා. ඒ වගේම ස්කන්ධයක් නැති, ඒ කියන්නේ ස්කන්ධයක් රහිත අවකාශයේ ඉඩක් නොගන්න ඕනෑම දෙයකට අපිට කියන්න පුළුවන් ශක්තියින් කියලා. හරිනේ, තේරුණානේ? මම දැන් උඹලන්ට ඒ උනාට ආයෙත් සැරයක් කියන්න. ස්කන්ධයක් ඇති, ඒ කියන්නේ ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්න ඕනෑම දෙයක් පදාර්ථ කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම ස්කන්ධයක් නැති, ස්කන්ධයක් රහිත අවකාශයේ ඉඩක් නොගන්න
ඕනෑම දෙයකට අපිට කියන්න පුළුවන් ශක්තියින්. දැන් අපිට කතා කරන්න තියෙන්නේ පදාර්ථ ගැනයි ශක්තියින් ගැනයි. අපි වෙන වෙනම මේ දෙක ගැන කතා කරමු. මේ පදාර්ථ කියන්නේ ස්කන්ධයක් සහිත, ඒ කියන්නේ ස්කන්ධයක් ඇති අවකාශයේ ඉඩක් ගන්නා ඕනෑම දෙයකට. දැන් අපි උදාහරණ කතා කරමු. උදාහරණ වලට එනවා පෑන, පැන්සල, කටරය, ජලය, වාතය මතක නැද්ද? අපි එදා ප්‍රැක්ටිකල් එකේදී කරේ වාතයත් උදාහරණයක් වෙනවා. අපි ඊළඟට කතා කරමු ශක්තිය ගැන. ශක්තියින්ට ස්කන්ධයක් නොමැති කියන රහිත අවකාශයේ ඉඩක් නොගන්නා ඕනෑම දෙයක්. ඒකට උදාහරණ වෙනවා සූර්ය ශක්තිය, තාපය, අන්න ඒ වගේ දේවල්. අන්න ඒ වගේ දේවල් තමයි ඒකට උදාහරණ වෙන්නේ. අපි දැන් කතා කරපු විෂය කර්ම ගැන ආයෙත් මතක් කරමු. අපි මුලින්ම කතා කරේ අපාවට ඇති දේවල් ගැන. ඒ දේවල් ස්කන්ධයක් තියනවද නැද්ද කනුවයි, අවකාශයේ ඉඩක් ගන්නවද නැද්ද කනුවයි අපි බැලුවා. ඒ ලක්ෂණ දෙක පදනම් කරගෙන අපි අපාවට ඇති දේවල් වෙන් කරා පදාර්ථ විදියටයි ශක්තියින් විදියටයි. අපි මේ හැමතැනදීම පාවිච්චි කරපු වචනයක් තමයි මේ ස්කන්ධය. මේ ස්කන්ධය ගැන හරි පැහැදිලි කිරීමක් කරන්න තමයි මම දැන් යන්නේ. මේ ස්කන්ධය කියන්නේ යම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය. ඒ කියන්නේ යම් දෙයක වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය. මේ ස්කන්ධය මනින්නේ ඒකක තියෙන. ඒකක තමයි ග්‍රෑම්, මිලිග්‍රෑම්, ඒ වගේම තමයි කිලෝග්‍රෑම්. මේ ස්කන්ධය මනින්න අපිට ජාත්‍යන්තර සම්මත ඒකකයක් තියෙනවා. ඒ සම්මත ඒකකේ තමයි කිලෝග්‍රෑම්. අපි දැන් මේ පාඩමේ පදාර්ථ ගැන කතා කරා, ශක්තියින් ගැන කතා කරා, ස්කන්ධ ගැන කතා කරා. අපිට මේ පාඩමේ තවදුරටත් කතා කරන්න තියෙන මේ පදාර්ථ ගැන. මේ පදාර්ථයේ අවස්ථා කිහිපයක්ම තියෙනවා. ඒ අවස්ථා කිහිපේ වුණාට අපි දැන් මෙතනදී බලන්න ප්‍රධාන අවස්ථා තුනයි. ප්‍රධාන අවස්ථා තුන තමයි ඝන. ප්‍රධාන අවස්ථා තුනේ එක තමයි ඝන, දෙවෙනි එක තමයි ද්‍රව, දෙවෙනි එක ද්‍රව, තුන්වෙනි එක තමයි වායු. අවස්ථා තුන තමයි මේ. දැන් අපි මේ ඝන, ද්‍රව, වායු ගැන උදාහරණයක් මගින් තවත් පැහැදිලි කරගමු. උදාහරණය තමයි ජලය. මේ ඝන අවස්ථාවේදී ජලය අයිස්. ඝන අවස්ථාවේදී ජලය වෙනවා අයිස්. මේ ද්‍රව අවස්ථාවේදී වෙනවා ජලය. ඒ කියන්නේ ද්‍රව ජලය. ද්‍රව ජලය. මේ වායු අවස්ථාවේදී වෙනවා ජල වාෂ්ප. ජල වාෂ්ප. වායු අවස්ථාවේදී ජල වාෂ්ප. ජල වාෂ්ප. මේ ජලයේ උදාහරණයෙන් අයිස්, ද්‍රව ජලය, ජල වාෂ්ප මගින් ඝන, ද්‍රව, වායු කියන අවස්ථා ගැන ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති. දැන් අපි ඝන, ද්‍රව, වායු වල වෙන වෙනම ලක්ෂණ බලමු. අපි මුලින්ම බලමු ඝන වල ලක්ෂණ. දැන් බලන්නකො මේ නිශ්චිත හැඩය. මේ බලන්නකො මේ පෑනට නිශ්චිත හැඩයක් තියෙනවා. අපිට මේක ලේසියෙන් වෙනස් කරන්න බෑ. මේ නිශ්චිත හැඩය ලේසියෙන් වෙනස් කරන්න බෑ. ඒකින්ද ඝන වලට නිශ්චිත හැඩයක් තියෙනවා. දැන් බලන්නකො නිශ්චිත පරිමාව. මේ පෑනට නිශ්චිත පරිමාවක් තියෙනවා. ඒ පරිමාව අපිට ලේසියෙන් වෙනස් කරන්න බෑ. ඒකින්ද ඝන වලට නිශ්චිත පරිමාවකුත් තියෙනවා. දැන් මේ අංශු අතර ආකර්ෂණය කියන්නේ ඝන, ද්‍රව, වායු කියන්නේ පදාර්ථ හැම එකක්ම හැදිලා තියෙන්නේ මේ අංශු වලින්. මේ අංශු තියෙනනේ අංශු අතර මේ ඝනනේ දැන් අපි කතා කරන්නේ. ඝන වලට අංශු අතර ආකර්ෂණ බලය වැඩි හින්දා තමයි අපිට මේ ඝන වල මේ හැඩේවත් පරිමාවවත් වෙනස් කරන්න බැරි. ඒකින්ද අංශු අතර ආකර්ෂණ බලය වඩා වැඩිය.
අංශු අතර ආකර්ෂණ බලය වඩා වැඩිය. දැන් අපි ද්‍රව පදාර්ථයේ ලක්ෂණ ගැන කතා කරමු. අපි උදාහරණයක් විදිහට මේකට ජලය ගමු. ජලයට නිශ්චිත හැඩයක් නැහැ. ජලය දාන භාජනයේ හැඩයට තමයි වෙන්නේ. දාන භාජනයේ හැඩය තමයි ගන්නෙ. එතකොට ජලයට නිශ්චිත හැඩයක් නැහැ. ද්‍රව පදාර්ථයට නිශ්චිත හැඩයක් නැහැ. මේ නිශ්චිත පරිමාව ජලයට නිශ්චිත පරිමාවක් තියෙනවා. නිශ්චිත පරිමාවක් තියෙනවා. මේ අපි කතා කරන්නේ පදාර්ථ හැදිලා තියෙන අංශු වලින් කියලා. මේ ද්‍රව පදාර්ථයේ අංශු අතර ආකර්ෂණ බලය තරමක් අඩුයි. මේ අංශු අතර ආකර්ෂණ බලය තරමක් අඩු හින්දා තමයි මේ ද්‍රව පදාර්ථයට හැඩයක් නැත්තේ. තරමක් අඩු නිසා තමයි මේ ද්‍රව පදාර්ථයට නිශ්චිත හැඩයක් නැත්තේ. අපි වායු පදාර්ථයේ ලක්ෂණ ගැන කතා කරමු. දැන් ඕගොල්ලන්ටම තේරෙනවා ඇති මේ වායුව තියෙන මේ වායුව හැමතැනකම තියෙන. මේ වායුවට හැඩයකුත් නැහැ, පරිමාවකුත් නැහැ. මේ වායුවට හැඩයකුත් නැහැ, පරිමාවකුත් නැහැ. දැන් මේ අංශු ගැන අපි කතා කරමු. අංශු අතර ආකර්ෂණ බලය වඩාත් අඩු නිසා තමයි වායු පදාර්ථයට නිශ්චිත හැඩයකුත් නැත්තේ, නිශ්චිත පරිමාවකුත් නැත්තේ. වඩාත් අඩුයි. අංශු අතර ආකර්ෂණ බලය වඩාත් අඩුයි. අපි දැන් ඝනද්‍රව වායු වල ලක්ෂණයි උදාහරණයි ගැන කතා කරා. ඒ වුණාට ඝනද්‍රව වායු වල ලක්ෂණ ගැන ඕගොල්ලන්ට හොඳටම නොතේරෙන්න ඇති. මේ ඝනද්‍රව වායු වල ලක්ෂණ ගැන හොඳටම තේරුම් ගන්න නම් අපිට ප්‍රැක්ටිකල්ස් වගේක් තියෙනවා. ඒ ප්‍රැක්ටිකල්ස් වල වීඩියෝ උඩ I බටන් එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා. ඕගොල්ලෝ ඒ වලින් ගිහින් ඒ වීඩියෝස් බලන්න. එතකොට ඕගොල්ලන්ට හොඳටම මේ ඝනද්‍රව වායු වල ලක්ෂණ ගැන හොඳටම තේරෙයි. ඕගොල්ලන්ට දැන් මේ ඝනද්‍රව වායු ලක්ෂණ ගැන හොඳටම තේරෙන්නේ නැති. දැන් අපි ඒකේ සාරාංශයක් බලමු. ඝන වලට නිශ්චිත හැඩයක්කුත් තියෙනවා, නිශ්චිත පරිමාවකුත් තියෙනවා. ද්‍රව වලට නිශ්චිත හැඩයක් නැහැ, නිශ්චිත පරිමාවක් තියෙනවා. වායු වලට නිශ්චිත හැඩයකුත් නැහැ, නිශ්චිත පරිමාවකුත් නැහැ. අපි මේ දෙවෙනි පාඩමේ විෂය කරුණු ගැන ගොඩක් දුරට කතා කරා. ඊළඟට තියෙන්නේ අපිට ඝන පදාර්ථයේ සුවිශේෂී ගුණ ගැන කතා කරන්න. මම ඒක part 2 එකට කරන්න කැමතියි. මම අද කරේ part 1 එක. ඒ වගේම මතක් කරන්න ඕනේ මගේ ස්විච් සවි YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝස් වලට කැමති නම් like කරන්න. මගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් කමෙන්ට් එකකින් අහන්න. ඕගොල්ලන්ගේ යාළුවන්ට දැනගන්න මගේ වීඩියෝ ෂෙයා කරන්න.